හායි ළමයි අද මම ඔයාලට ගෙනාවේ තවත් මගේ ඔන්ලයින් ඕඩර් කරපු එකක්. මේක නම් තේමු නෙමෙයි. මම වෙන ඕඩර් එකක් දාපු එකක්. අපි බලමු මේ මොකක්ද කියලා. ඉතින් මේ තියෙන්නේ ඒ කියන්නේ pages දෙකකින් දාපු එකක්. මේක නම් කුරුල්ලන්ට කෑම දාන්න ගත්ත එකක්. බලමු ඒකත්. හරිද? මේ තියෙන්නේ මේක තැලිලත් එක්කලා මේක නම් ඇත්තටම මේ මම ඔයාලට රෙකමන්ඩ් කරන්නෙත් නෑ. මේක ඇත්තටම මේ කිසිම වැඩක් නෑ. ඒ කියන්නේ ගත්ත ගානට මට නම් මේක හිතා ගන්න බෑ ඒක වටිනවද කියලා. මොකද මෙන්න මේ වගේ කෝප දෙකක් තියෙනවා. හරිද? මේ එකකට කුරුල්ලන්ට කෑම දාන්න පුළුවන්, එකකට වතුර දාන්න. හරි? එහෙම තමයි මේ කෝප දෙක තියෙන්නේ. අනිත් එක තමයි මේ වගේ වෝල් බ්‍රැකට්ස් දෙකක් තියෙනවා. ඇත්තටම මේවට ගහන ඇණයක්වත් එයාලා එවලත් නෑ. රෝල් ප්ලග් එකක් ඇණයක් මුකුත් එවලා නැහැ. හරි? මේ වගේ දෙකක් තියෙනවා. ඒක දැන් අපි දැන් පිටියට සෙට් කරුවම තාප්පෙට හරි සෙට් කරුවම මෙන්න මෙහෙම තමයි එකක් වෙන්නේ. හරි? අනිත් එක නෙමෙයි. ඔන්න ඔහම තමයි. මෙන්න මෙහෙම තමයි ඒක තියන්න කියලා ඉවර වෙලා ඒගොල්ලන්ගේ page එකේ දාලා තිබ්බේ. ඉතින් මේක රුපියල් 990ක් වුණා. ඉතින් ඇත්තටම මේ ඒ කියන්නේ මම හිතුවේ අර තාප්පෙට ලෑල්ලක් හයි කරලා කුරුල්ලන්ට කැම දාන එකක් කොහොමද කරනවා. ඒකට වඩා මේක අර පිළිවෙලකට ලස්සනට සතුන්ට දෙන්න පුළුවන් එහෙම කියලා. හැබැයි එයාලාගේ මේක මේ බර්ඩ් ලයිෆ් හරි මොකක් හරි කියලා එහෙම page එකකින්. හැබැයි එහෙම මේක ලොකු quality එකක් නෑ. ඉතින් මම දන්නේ ඒක කොහොමද කියලා. මම තාම මේක ලියන්නේ ඒක නංගුවේ මේ වගේ නිකන් මේ පොඩි වෝල් බ්‍රැකට් දෙකකුයි මේ කෝප දෙකයි තියෙන රුපියල් 990. ඉතින් මේක නම් මේ අර මම ආසාවට ගත්තට මම මේක එච්චරම මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. මේක හොඳයි කියලා ඉවර වෙලා. එනනම් රුපියල් 10කට මේකක් මම හිතන්නේ එහෙම නෙවෙයි කියලා. හැබැයි ඉතින් සමහරවිට මම දන්නේ. හරිද? අනිත් එක තමයි ළමයි මෙන්න මේක මම ගත්තේ මොඩර්න් ඩීල් කියන එකෙන්. හරිද? දැන් අර ඒ කියන්නේ තේමු වගේම ඇප් එකක් තමයි මොඩර්න් ඩීල් කියන්නේ. මේගොල්ලන්ගේ නම් දැන් තේමු එකේ නම් අපිට ෆ්‍රී ඩිලිවරි නේ. දැන් මේගොල්ලන්ගේ ෆ්‍රී ඩිලිවරි නෙමෙයි පොඩි ගාණක් ඇඩ් වෙනවා. හැබැයි මේක ගත්තේ මේ ඒ කියන්නේ කොකෝ ඇප් එකෙන් ගෙවන්න පුළුවන් මාස 3කට අපිට ඉන්ට්‍රස්ට් එකක් නැතුව. එහෙම තමයි ගත්තේ. හැබැයි එතකොට ඩෙලිවරි චාර්ජස් විතර රුපියල් 300ක් ඇඩ් වෙනවා. ඒ 300ත් අර මගේ පේමන්ට් එකට ඇඩ් වෙනවා 100ක්. එහෙම තමයි ඒකත් ගත්තේ. ඒක එකවර දෙනවට වඩා මේ ලේසි හොඳයිනේ කියලා තමයි ගත්තේ. මේක ඇවිල්ලා අර දැන් ඔයාලා දැකලා ඇති දැන් හැමෝම ගන්නවනේ මේ අර ටී සුගර් කොෆි දාන්න බොටල් සෙට් එක මේ තියෙන්නේ ඒක. හරිද? ඉතින් මේක සෙරමික් මේ ලිඩ් එක බෑම්බු කියලා තියෙන්නේ. ඉතින් මේක තේමු එකේ තිබ්බ රුපියල් 5000 ගණන් ඒ වගේ. නමුත් ඉතින් තේමු එකට නම් එකවර දීලා ගන්න ඕනේ. ඊට පස්සේ මම දැක්කා දැන් ඔය ලේඩි ජේ වගේ ඒ වගේ හැමදාම ඉතින් ලොකු ෂොප්ස් වලත් මේක තියෙනවා. ඉතින් මේක අර මම මොඩර්න් ඩීල්ලකින් ගත්තේ. මේක අර එකවර ගෙවලා ගන්න ඕනේ නැහැ. කොකෝ අතෙන් අපිට මාස 3කින් දිවන්න. එතකොට මේක උනේ රුපියල් 4000 ගණක් වුණේ. එතකොට මාසෙකට මම ෆස්ට් පේමන්ට් එක කළා 1000 ගණක් තමයි මුලින් ගෙවුවේ. බලමු ඉතින් ඒක හොඳයිද කියලා. බලමු. මේකේ දාලා තියෙන ග්‍රෑම් 500ක් එක කන්ටේනර් බොටල් එකකට දාන්න පුළුවන් කියලා. හරිද? මේ තියෙන සෙරමික්
මේක හරිද? එතකොට අරලත් බලමු අපි. ලිඩ් එක මෙහෙම තියෙන්නේ. හරිද? ඒක සීල් කරනවා. මේක මේ අනිත් එක කොෆි මේ අනිත් එක ටී. හරිද? tea, sugar, coffee, tea. එහෙම තමයි තියෙන්නේ. ceramic මේ තියෙන ළමයි lid එක. seal type. හරිද? මේ ඇතුලේ. හරිද? මේගොල්ලන් ඒක දාලා තියෙන්නේ ග්‍රෑම් 500ක් එකකට ගන්න පුළුවන්. ඉතින් මේකේ ට්‍රේ එකක් තියෙනවා. හරි. මේක මෙහෙමයි නේද? මෙහෙම පොඩි ට්‍රේ එකක් තියෙනවා. ඒක ලස්සනට පැන්ට්‍රි පොඩි තියන්න පුළුවන්. ඒක ඇත්තටම ඒක නම් හොඳයි. කියන්න තරම් වරදක් නෑ ඒකේ. ඒක හොඳයි. 4 pieces තියෙන එක 4 pieces කියන tray එකකට එක්ක. හොඳට තියෙනවා. ඉතින් මේකත් මම හිතන්නේ රුපියල් 1500 ගාණක් වගේ එක මාසෙකට යන්නේ. එතකොට රුපියල් 4000 ගාණක් තමයි. මම ඔයාලට වීඩියෝ එකේ මේ පැත්තෙන් දාන්නම් ඒකේ ස්ක්‍රීන්ෂොට් එක. මේක නම් ගත්තේ මොඩර්න් ඩීල් එක. එතකොට තේම එකෙන් ගත්තොත් ඉතින් එකපාර ගන්න බාර ගෙවන්න ඕන නිසා මම මොඩර්න් ඩීල් එකෙන් කොකෝවත් එකෙන් තමයි මේක ගත්තේ. ඇත්තටම මේකත් ලස්සනයි. ඉතින් මෙහෙමයි. දැන් අපි අපේ දැන් ලංකාවේ විදිහට ටී කියන්නේ ඉතින් අපි මිල්ක් දාන්නද අපි තේකොළනේ දාන්නේ. මේක sugar ඉතින් අපි සාමාන්‍යයෙන් ග්‍රෑම් 500කට දෙගෙන වලට කමන්නේ. ඉතින් අපි 500 දාලා ඒක අපිට ෆ්‍රිජ් එකේ හරි අරන් තියන්න පුළුවන්. ඒකලා තමයි ඉතින් කොෆි නම් ග්‍රෑම් 500ක් අපි යූස් කරන්නේ නැහැ. නමුත් ඉතින් අපිට ඕන නම් මේක පුළුවන් මේකට මිල්ක් හරි මොනවා හරි එහෙම දාගන්න කියලා. ඒ ඇත්තටම මේක හොඳයි කියලා හිතනවා. ඉතින් පැන්ට්‍රි එකේ ලස්සනට මේ තියාගන්න හොඳට. ඒ කියන්නේ පිළිවෙලකට තියාගන්න. මට හිතෙනවා ඉතින් මේක හොඳයි කියලා. ඔයාලත් බලන්න මේ මොඩර්න් ඩීල් එකක Google search කරලා ගන්න පුළුවන්. ඉතින් මේක කියන්න වරදක් නෑ ළමයි. ඉතින් හොඳයි බලමු. අපි මම තේමු එකෙන් තවත් ඕඩර් කරලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම මේ අර මම පළවෙනි වීඩියෝ එකේ කිව්ව එක පිස්සුවක් වගේ කියලා. නමුත් ඉතින් අර අපි මෙහෙමයි. දැන් මේවායින් වෙන්නේ ළමයි. දැන් අපි මොඩර්න් ඔන්ලයින් ඕඩර් කරලා ගෙන්න ගත්තත් මොකක් හරි ඇප් එකකින් බඩු ගෙන්න ගත්තත් අපිට දැන් අපි ෂොප් එකකට ගියනවා නම් ඒතර යන ට්‍රාන්ස්පෝර්ට් එකයි ඒ අපේ ටයිම් එකයි ඒ ඔක්කොම ඉතුරුයි. අනිත් එක තමයි අපි ඉතින් සාමාන්‍යයෙන් දැන් ගියාම අපිට අවශ්‍ය දේ අනවශ්‍ය දේ ඔක්කොම සමහරක් වෙලාට ගන්නවනේ. දැන් මේ වගේ FB එකකින් හරි අපිට අවශ්‍ය දේ විතරයිනේ අපි ගන්න. ඒතර අපේ ටයිම් එකත් ඉතුරුයි. අපිට අනවශ්‍ය දේවල් වලට යන වියදමක් අඩුයි. ඉතින් හැබැයි ඉතින් ඕගොල්ලෝ හොඳට බලලා ගන්න. අවශ්‍ය දේ විතරක් ගන්න. ඉතින් මම හිතනවා මේක නම් මට හොඳට වර්ක් කියලා මම ගියපු ගානකට එක. ඉතින් ඇත්තටම මම මේක නම් ගොඩක් කල් තිස්සේ හිත හිටියා මේකක් ගන්න ඕන මොකද මම දැකලා තියෙනවා හැමෝම ගන්නවා. ඉතින් ඒ කියන්නේ දැන් අපි දැනට මම පාවිච්චි කරන්නේ මේ ප්ලාස්ටික් බෝතල් වල තමයි දාලා තියෙන පිටිසීනි තෙල්. ඉතින් මේ වගේ දැන් මම අර එක හරි පිළිවෙලා ඉන්නේ ලස්සනයිනේ. අපිට උදේට කිචන් එකට ගියත් අපි අභ්‍යාසනේ ලස්සනට එතන තියෙනවා ඒක නිසා මම හිතනවා ඉතින් මේක හොඳයි කියලා. අතර
ඇත්තටම ඉතින් අර ගොඩක්ම වටිනවා කොකෝවත් එකකින් ගෙවන්න ගන්න තියෙන එක. ඒක හරි පහසුයි අපිට අතටත් ඉතින් අර එකපාර ගෙවනවට වැඩිය. ඉතින් ඔයාලත් බලන්න මේක. හරි ළමයි ඉතින් අදට මේ වීඩියෝ එකකින් ගෙනාව මේ අයිටම් දෙක විතරයි. ඉතින් අපි ආයෙත් තවත් වීඩියෝ එකකින් හම්බෙන්නේ. එහෙනම් මම ගිහින් එනවා.